Java applets දෙවැනි කොටස යටතේ මම ඔයගලන්ට applets වලට අවශ්‍ය වෙන කොටස් මූලිකවම වැදගත් වෙන කොටස් කීපයක් ගැන පැහැදිලි කරනවා. එයින් පළවෙනි කොටස යටතේ essentials of applet classes. applet class එකක තිබිය යුතු වැදගත්ම කොටස් මොනවාද? ඒ වගේම importing the required packages and classes. අපි අවශ්‍ය කරන packages සහ classes අපි කොහොමද import කරගන්නේ ඊට පස්සේ class එකක් කොහොමද අපි declare කරන්නේ class declaration එක ඊට පස්සේ අපි graphical user interface එකකට අවශ්‍ය කරන components තියෙනවා ඒ components කොහොමද declare කරගන්නේ අවසාන වශයෙන් applet එකක් කොහොමද initialize කරගන්නේ කියන කරුණු ගැන ඔයගලන්ට පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා මේනුත් පළමුවෙන්ම essentials of applet classes මොනවාද කියලා අපි හිතුවොත් ඒ කියන්නේ applet class එකක් අපි හදනවා නම් අපි දන්නවා applet class එකකදී අපි මූලිකවම අවධානය යොමු කරලා අපි අවබෝධයක් තියෙන්න ඕනේ මේ applet class එක හදන්නේ මේ විදිහටයි මේ කියන කරුණු ගැන අපි දැනගෙන තියෙනවා නම් ඒක අපිට ලොකු පිටුවහලක් ඉතින් ඒ යටතේ මම පළමුවෙන්ම කියනවා අපි import කරන මොකක් හරි statement එකක් වෙන්න පුළුවන් මේ import කරන statement එක විශේෂයෙන් ඒ import statement එකේ අපිට අවශ්‍ය කරන packages තියෙනවා classes තියෙනවා අපි applet එකක් හදනකොට ඒ applet එකක් හදන්න අවශ්‍ය කරන ඒ packages classes මොනවද කියලා අපි තේරුම් අරගෙන තියෙන්න ඕනේ මේවා ඇත්තටම graphical user interface එක components තියෙන්න පුළුවන් events තියෙනවා ඒ අතරතුර ඉතින් මේ අපිට අවශ්‍ය කරන components සඳහා අවශ්‍ය කරන packages වෙනම තියෙනවා events වලට call කරන අවශ්‍ය කරන packages වෙනම තියෙනවා ඉතින් ඒ ගැන අපි අවධානය යොමු කරන්න ඕනේ ඒ වගේම තවත් එක කරුණක් තමයි අපි Java වලදී class එකක් declare කරනකොට මේ Java class එක declare කරන කොටස අපි තේරුම් ගන්න ඕනේ මේක අපි හදන්නේ Java standards වලට standard Java applet class එකක් වෙන්න ඕනේ. ඉතින් අපිට සාමාන්‍යයෙන් class එකක් හදනවාට වඩා අපි මේ applets වලදී class එකක් හදනකොට ඒක applet class එකක Java applet class එකක් තියෙන කොටස් ඒවා වල තියෙන සමහර වෙලාවට අපි පාවිච්චි කරන objects වලට දෙන්න පුළුවන් අපිට නොයෙකුත් events තියෙනවා ඒවත් භාවිතා කරන්න පුළුවන් වෙන විදිහට අපි class එක declare කරගන්න ඕනේ class එක අපි නිර්මාණය කරගන්න ඕනේ class එක අපි හඳුන්වන්න ඕනේ ඉන්පසු තවත් කොටසක් තමයි අපි declare කරන්න ඕනේ අපිට අවශ්‍ය කරන graphical user components තියෙනවා text boxes තියෙනවා buttons තියෙනවා labels තියෙනවා මේ ඒ හැම දෙයක්ම අපිට ලබා ගන්න පුළුවන් විදිහට අපි declaration එක කරන්න ඕනේ අපි applet class එකක් හදනකොට ඒ වගේම තව දෙයක් තමයි ඇතැම් අවස්ථාවලදී අපි මේ භාවිතා කරන user interface එකට භාවිතා කරන components ඒ කියන්නේ buttons ඒ වගේම text boxes labels වගේ දේවල් තියෙන්න පුළුවන් ඒවා වලට අපි ඒවා වලට commands දෙන විදිහක් තියෙනවා ඉතින් ඒ පිළිබඳව අවධානය යොමු කරන්න ඕනේ දැන් උදාහරණයක් විදිහට ගත්තොත් අපි event catching method එකේදී සාමාන්‍යයෙන් අපි බටන් එකක් ක්ලික් කරාම අපි කොහොමද අපි ඒ ක්ලික් කරපු event එක කොහොමද එයා catch කරගෙන ඒකට අදාළ වෙන කාර්යය කොහොමද applet class එකක් හරහා අපි සිදු කරන්නේ කියලා අපි අවබෝධයක් ලබා ගන්න ඕනේ. ඉතින් මේ කොටස් තමයි applet class එකක් Java class එකක් හා සංසන්දනය කරනකොට මූලිකවම වෙනස් වෙන්නේ. මෙහිදී අපි කතා කරන්නේ importing the required packages and classes. අපිට අවශ්‍ය කරන packages සහ classes මොනවාද? අපි ඒවා කොහොමද අපේ applet class එකට call කරගන්නේ? ඉතින් මේ කොටස විශේෂයෙන්ම අපි applet source code එකක් ගත්තොත් applet source code එක මුලින්ම පැහැදිලිව අපි සඳහන් කළ යුතු statements කීපයක් වෙනවා. මේවා අපි භාවිතා කරන applet class එකේ තියෙන කොටස් අනුව වෙනස් වෙන්න පුළුවන් නමුත් මූලිකවම ගත්තොත් කොටස් කීපයක් තියෙනවා ඒකෙන් පළවෙනි කොටස තමයි the applet base class the applet base class කියලා අපි හඳුන්වන්නේ අපි දැන් මේ ලියන class එක Java class එක ඒක applet base වෙච්ච class එකක් වෙන්න ඕනේ applets වලට අයිති වෙන එහෙම නැත්නම් applets වල තියෙන කොටස් භාවිතා කරන්න පුළුවන් class එකක් වෙන්න ඕනේ ඒක මේක applet base class එකක් කියලා හඳුන්වනවා. ඉතින් මේ කොටස අපිට නිකම්ම applet base class එකක් කියලා source code එක භාවිතා කරන්න බෑ. මෙතනදී අපි ඒකට අදාළ වෙන
packages අපි classes call කරන්න ඕනේ. මේ එක් package එකක් තමයි applet base class එක. ඒ applet කියන කොටස ඇතුළත් වෙලා තියෙන කොටස විශේෂයෙන්ම ඒකට අදාළ වෙන package එක තමයි import java.applet.applet කියන applet base class එක. ඉතින් මේ class එක අපි පළමුවෙන්ම call කර ගැනීම වැදගත් වෙනවා. ඊපස්සේ තවත් කොටසක් වෙත යොමු වෙනවා නම් GUI components. graphical user interface එකට අවශ්‍ය කරන components තියෙනවා. components buttons, text files, text area, labels වගේ දේවල්. ඉතින් මේවත් අපි applet base class එක එහෙම නැත්නම් applet class එක නිකම්ම අපිට භාවිතා කරන්න බෑ. එහිදීත් ඒකට අදාළ වෙන import statement එකක් යටතේ ඒකට අදාළ වෙන graphical user interface එකට අවශ්‍ය කරන කොටස් අපිට එක්ක ගනුදෙනු කරන්න පුළුවන් වෙන විදිහට මේ import statement එක ඇතුල් කරන්න වෙනවා. මොකද මේ import statement එක හරහා තමයි අපි GUI components අපි අපේ source code එකට ඇතුළත් කරගෙන ඒ සමග ගනුදෙනු කරන්නේ. ඉතින් import java.awt කියන import package එක අපිට ඒ හින්දා වැදගත් වෙනවා. ඒ අතරම තවත් එක ඒ හා සමානම වැදගත් වෙන එකක් මේ GUI components හා සම්බන්ධනය කරනකොට මොකද graphical user interface එක අපි නිකම්ම buttons, text files ඒවා දැම්මට අපි එහිදී interaction එකක් දෙනවා userට. මොකද user යම් කිසි දෙයක් කරන්න ඕනේ ඒ අනුව ඊට අදාළ වෙන දෙයක් program එකෙන් අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ වගේ interaction එක අපි නිකම්ම components ටිකක් දාලා interface එක හැදෙනවට වඩා අපි යමක් බලාපොරොත්තු වෙනවා. මෙහිදී කිසියම් event එකක් මොකක් හරි කර්තව්‍යයක් ඒ source code එකෙන් කරන්න ඕනේ. ඉතින් මේ event handler එක අපි භාවිතා කරන්නේ මේ සඳහා. මේ the event handler කියන package එකට අපි තමයි මේ import java.awt මේ asterisk sign එක තියෙන්නේ. මේ event package එකට අදාළ වෙන සියලුම අනිකුත් කොටස් මේ asterisk command එක යටතේ එයා call කරනවා. ඉතින් මේ අනුව අපි දෙන්නා වූ ඒ buttons එන්න පුළුවන්. ඒ button එකක් වගේ දෙයකට event එකක් අපි කියනවා listen event එකක් කට ඇහුම්කන් දීමක් කරනවා කියලා. අපි button එකක නිකන් click කරාට ඒ click එකට අපි මේ source code එක ඇහුම්කන් දෙන්න ඕනේ. listen කරන්න ඕනේ. මේ listen කරන්න පුළුවන්කම ලැබෙනවා මේ import java.awt.event.asterisk කියන package එක යටතේ. ඉතින් මේ තමයි මූලිකවම applet base class එක. applet class එක අපි declare කරන්න ඕනේ. අපි import කරන්න ඕනේ packages. මේවා අත්‍යවශ්‍යයි. මොකද මේ හරහා තමයි ඒ applet එකක්, GUI component එකක්, event handler එකක් යන කොටස් අපිට භාවිතා කරන්න පුළුවන් source code එකේ මේ import statements යටතේ. ඉන්පසු අපි මේ කොටස් තුනම එකතු කරලා අපි ගත්තොත් අපිට පුළුවන් අපගේ source code එකේ පළවෙනි කොටස මේ විදිහට සම්පූර්ණ කරන්න. import statements තුනම එක පෙළට මේ විදිහට ලියුවායින් පස්සේ අපගේ source code එකේ පළවෙනි කොටස මේ අන්දමට සම්පූර්ණ කරගන්න පුළුවන්. ඉන්පස්සු මම කැමතියි ඔයගලන්ට මේ class declaration එක ගැන කියන්න. class එකක් කොහොමද declare කරගන්නේ? අපි දන්නවා මීට කලින් නම් අපි Java classes declare කරන අපිට හරි පහසුයි නිකම්ම class ඒ Java class එකට අදාළ වෙන නම අපි දුන්නා. නමුත් මේ applets වලදී ඊට වැඩිය චුට්ටක් වෙනස්. මෙහිදී අපි දන්නවා අපි සාමාන්‍යයෙන් public කියන scope එක තමයි අපි class එකකට දෙන්නේ. මොකද public කියන scope එකේ තියෙන වැදගත්කම ඔයගලන්ට මම ඊට පෙර පාඩම් වලදී පැහැදිලි කරා. ඒ අනුව public class ඊට පස්සේ අපි දෙනවා first applet කියන එක තමයි අපේ class name එක. ඉතින් මේ විදිහට ගත්තොත් මේ මුල පද තුන කියන්නේ අපි සාමාන්‍යයෙන් Java class එකක් declare කරන විදිය. හැබැයි ඊට එහාට ගිය extends applet implements action listener කියන කොටස් මේ class declaration එකට අයිති වෙනවා. මේ කොටස් මේ වචන හතර භාවිතා කරන්නේ ඇයි කියලා මම තවදුරටත් පැහැදිලි කරොත් අපි මේ class එක හදනකොටම කියන්න ඕනේ මේ class එක අයිති වෙන පරාසය. මේ class එක applets සඳහා භාවිතා කරන class එකක්. මේ class එකෙන් බලාපොරොත්තු වෙන්නේ applet එකකට අදාළ වෙන කටයුතු කරගන්න. ඉතින් ඒ හින්දා මේ applet එක අපිට පුළුල් කරන්න වෙනවා extends applet කියන කොටස දක්වා. ඒ කියන්නේ public class first applet ඒ කියන්නේ අපේ class name එක ඉන්පසු අපි ඒක extend කරනවා applet දක්වා. පුළුල් කරනවා applet දක්වා. ඒ විතරක් නෙමෙයි ඊට පස්සේ ආ implements කරනවා
මේ action listener කියන කොටසකුත්. මොකද්ද මේ action listener කියන්නේ? මම ඔයගලන්ට කිව්වා අපි දෙන event එකකට ඇහුම්කන් දීමක් එහෙනම් listen කරන්න ඒ අපි බලාපොරොත්තු වෙනවා. දැන් බටන් එකක් ක්ලික් කරොත් ඒ බටන් එක ක්ලික් කරන දේ කියන දේ තමයි listen කරනවා කියන්නේ. ඉතින් මේ වගේ event එකකදී අපි ක්ලික් කරන event එකදී ඒ event එකට ඇහුම්කන් දෙන්න මේ applet එක හදනවා කියන එක තමයි මේ implement action listener කියලා අපි වෙනම කොටසක් ඇතුල් කරලා තියෙන්නේ. මේහිදී මේ action listener කියන කොටස දක්වා මෙයා එයාගේ source coding එක එයා ක්‍රියා කරනවා. ඉතින් මේ අනුව මූලිකවම මේදී වචන කීපයක් තියෙනවා. මේ වචන කීපෙදීම සෑම වචනයකම කිසියම් තේරුමක් තියෙනවා, කිසියම් පැහැදිලි කිරීමක් තියෙනවා. එසේත් නැතිනම් මේ වචන කීපෙන් එයාට පුළුවන් මේ ක්ලාස් එක අයිති වෙන පරාසය සහ මේ ක්ලාස් එක මොන විදිහ එකක්ද කියන කරුණු කාරණා ගැන පැහැදිලි අවබෝධයක් මේ පළමු ක්ලාස් ඩෙක්ලරේෂන් එකෙන් අපිට බලා ගන්න. මෙහිදී මේ ඊට කලින් මා import කරපු statements උත් මෙතනට අයිති වෙන්න ඕන. එයයි මුල. ඉන්පසු දෙවනුව අපි class declaration එක. තෙවනුව අපිට පුළුවන් declaring GUI components. GUI components මොනවාද මේ GUI components? මීට කලිනුත් මම කිව්වා buttons තියෙනවා, text files තියෙනවා, text areas තියෙනවා, text fields තියෙනවා. ඉතින් මේවා තමයි GUI components. මේ GUI components හැම එකක්ම අපි අර විදිහටම ඩික්ලෙයාර් කරගන්න ඕන. සාමාන්‍යයෙන් මේ applet class වල text field කියලා මේ විදිහට තමයි text box එකක් අපි ඩික්ලෙයාර් කරන්නේ. button කියලා සාමාන්‍ය විදිහටම, label කියලා සාමාන්‍ය විදිහටම භාවිතා කරනවා. ඉන්පසු අපිට පුළුවන් මේ text field කියලා දුන්නායින් පස්සේ අපිට පුළුවන් ඒකට අවශ්‍ය වෙන නමක් දෙන්න. මේ tf_ නම් එසෙත් නැත්නම් අපිට කැමති විදියට text box එකට නමක්, මේ buttons වලට නමක් අපිට කැමති විදියට දෙන්න පුළුවන්. මේ BT bigger, BT smaller කියලා නම් දෙකක් මේ button යටතේ යාගලෝ දීලා තියෙනවා. ඉතින් මේ විදියට තමයි GUI component එක ඩික්ලෙයාර් කරගන්නේ. ඉන්පස්සු අපි යමු ඊළඟ කොටස වෙත. අපි මූලිකවම import statement එකෙන් අපි packages සහ classes call කරා. ඊට පස්සේ class එක declare කරා. ඊට පස්සේ GUI components declare කරා. දැන් අපි බලාපොරොත්තු වෙන්නේ applet initialization. මොකද්ද මේ initialize කරනවා කියන්නේ? අපි applet එකක් මූලිකවම අපි class එක හැදුවා, import කරා. ඒ කටයුතු වලින් පස්සේ අපිට සාමාන්‍යයෙන් අපි මේ applet එක ලියනකොට applet එකේ ලියන එක්තරා පිළිවෙලක් තියෙනවා. පැහැදිලි කිරීමක්, එසේත් නැත්නම් හැඳින්වීමක් වගේ දෙයක් කිව්වොත් වඩාත් නිවැරදි. මේ හැඳින්වීමේදී අපි තවදුරටත් අපි මීට පෙර භාවිතා කරපු ඒ packages එහෙම නැත්නම් GUI components කියන පුළුවන් ඒ දේවල් අපි තවදුරටත් පැහැදිලි කරනවා. මෙහිදී අපි මූලිකවම පටන් ගන්නවා public void int කියලා initialize කියන method එක මේ තියෙන්නේ. ඊට පස්සේ අපි යනවා creating GUI objects. අපි දැක්කා අපි මීට කලින් declare කරා මේ නමින්ම text field එකක්. මේ text field එක equal new text field 4 කියලා දීලා තියෙනවා. මේ 4 කියන්නේ ඒ size එක අපි text field එකේ 4ක් දක්වා ඒ text field එකට අපිට ඇතුල් කරන්න පුළුවන් numbers. ඒ විදිහට අපි දන්නවා මේ new කියන method එක අපි මීට කලින් අපි කතා කරා කොහොමද objects create කරන්නේ කියලා. ඉතින් මෙතනදී කියලා තියෙන්නේ object එකක් create කරගන්න ආකාරය. මීට පෙර පාඩම් වලදී මම ඔයගලන්ට object create කරන්නේ කොහොමද කියලා පැහැදිලි කරා. ඒ වගේම BT bigger කියලාත් එයා අලුත් button එකක් ඒ හදපු button එකම මෙතනදී create කරලා තියෙන object එකක් විදියට මෙයා ඊට කලින් declare කරපු දේ මෙතනදී smaller කියලාත් ඒ object එක create කරලා තියෙනවා. BT smaller equal new button මේ වරහන් ඇතුලේ දීලා තින්නේ. ඒ button එකේ අපි interface එක හැදුවාම button එක තුල display වෙන දේ bigger කියලා display වෙන button එකකුත් smaller කියලා display වෙන button එකකුත් ආදී ලෙස. ඊට පස්සේ අපි කියනවා මෙතන buttons දෙකක් භාවිතා කරලා තියෙන්නේ කිසියම් event එකකට. මොකක්ද event එක? අපි buttons භාවිතා කරනවා නම් button එකක් අපි click කරනවා. මේ event එක යටතේ අපිට පුළුවන් කිසියම් මේ action එකට listen කරන්න මේ අපේ applet class එක හදන්න. ඒ නිසා අපි කලින්ම කියනවා make the buttons listen for events කියලා. ඉතින් bt bigger.add action listener
this කියලා අපි මේ වරහන් ඇතුලේ දාලා තිනවා. මොකද මේ this කියලා දාන්නේ මේ හරහා තමයි අපි මේ action list එකට අදාළ වෙන action එක මොකක්ද කියලා අපි දෙන්නේ මේ this කියන parameter එක parameter value එක ඇතුලේ. ඉතින් මේ කොටස් වලදී විශේෂයෙන් ඔයගොල්ලෝ අවධානය යොමු කරන්න ඕනේ තවත් වැදගත් කරුණක් තියෙනවා. මේ T B වගේ දේවල් capital වෙන්න ඕන. මේ ඒ add කියන එක simple සහ action කියන එකේ A capital වෙන්න ඕන, L capital වෙන්න ඕන. මේ කොටස් මේ විදිහටම තියෙන්න ඕනේ. මොකද එසේ නැති වුණොත් මෙහිදී syntax errors වගේ දේවල් ඔයගලන්ට දකින්න පුළුවන්. ඉතින් මේ දීලා තියෙන formats ඔයගොල්ලෝ අනුකරණය කරන්න, භාවිතා කරන්න. මොකද ඒවා වැදගත්. නැත්නම් ඔයගලන්ට errors වෙන්න පුළුවන් ඔයගලන්ගේ source code එකේ. ඊට පස්සේ අපි මේ number කියලා integer එකක් තියෙනවා. මේ number කියන integer එක අපි බිඳුවට equal කරලා තියෙනවා. මේ number කියන variable එක අපි බිඳුවට equal කරලා තිනවා. ඊට පස්සේ අපි බලාපොරොත්තු වෙන්නේ මේ text box එකේ value එකට මේ number එක දෙන්න. අපි සාමාන්‍යයෙන් බලාපොරොත්තු වෙන්නේ මේ text box එකේ value එකට මේ number එක දීලා bigger එකෙන් ඒ number එක increment කරන්නත් small එකෙන් ඒ number එක decrease කරන්නත්. ඉතින් මේ විදිහට තමයි මේ ප්‍රෝග්‍රෑම් එක බලාපොරොත්තු වෙන්නේ. නමුත් මෙතනදී ඔයගලන්ට ප්‍රෝග්‍රෑම් එකේදී වෙන්නේ මොනකටද වැඩිය මට ඔයගලන්ට අවශ්‍ය වෙන්නේ මෙහි මූලිකවම අපි භාවිතා කළ යුතු ආකාරය සහ ෆෝමැට් එක. මොකද මෙතනදී public void integer යටතේ අපි initialize කරනකොට අපි කොහොමද දෙයක් initialize කරගන්නේ කියන දේ. ඉතින් මෙතනදී මේ text field එක අපි මේ විදිහට අපිට number එකක් මේ බිඳුව කියලා කලින් අපි කියලා තියෙන number එක යටතේ මෙතන මුලින්ම තියෙන number එක බිඳුව. ඊට පස්සේ තමයි අපි ඒකට අදාළ වෙන වෙනස්කම් මේ button සරහා කරගන්න බලාපොරොත්තු වෙන්නේ. ඊට පස්සේ මේ ඔක්කොම පැහැදිලි කිරීම අපි text box එක button මේ හැම දෙයක්ම මේ source coding එකේ අපි තාමත් කරන්නේ පැහැදිලි කිරීමක්. මෙහිදී වෙන්නේ මේකට action list එකක් තියෙනවා. මෙයාගේ නම මේ විදිහට display කරන්න තියෙන්නේ. මෙයාට text field 4ක් දක්වා enter කරන්න දෙන්න. මේ හැම දෙයක්ම පැහැදිලි කරා. අපි ඊට පස්සේ තමයි කියන්නේ හරි. එහෙනම් දැන් මේ buttons, text boxes ඒ හැම දෙයක්ම අපගේ applet window එකට insert කරගන්න. ඒ හින්දා අපි කියනවා add bt smaller, add tf underscore name. ඊට පස්සේ අපි කියනවා add bt bigger කියන ඒ අන්දමට ඒ අදාළ වෙන කොටස් මේ විදිහට අපිට applet window එකට insert කරගන්න පුළුවන්. ඉතින් මේ ඔයගලන්ට කියලා දුන්නේ මම කොහොමද මූලිකවම අපගේ Java applet class එක මූලිකම අවස්ථාව. ඉතින් ඔයගලන්ට මම තවදුරටත් බලාපොරොත්තු වෙනවා කොහොමද අපි applet class එකක් අපි කොහොමද Java install කරලා කොහොමද අපි practically source code එකක් run කරලා අපිට අවශ්‍ය කරන window එකක් හදාගෙන ඒකට අදාළ වෙන action එකක් දෙන්නේ කියලා example එකක් අරගෙන ඔයගලන්ට මම ඉදිරි මාස කලාපෙදී ඔයගලන්ට මේ පිළිබඳ තව දුරටත් පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා.